අපි ගියා ෆිල්ම් එකක් බලන්න මාරියා බලන්න ගියා හලෝ අපි දෙන්න විතර හිටියේ අපි දෙන්න විතර හෝල් එකටම හිටියේ එහලා හලෝ මේ ඔයාලට මොකද්ද බලන්න ඕනේ ඉතින් කැමති එකක් දාලා තියෙනවා එකෙකුට උදේ පාන්දරෙන්නේ ගෝවා පොඩි වැඩක් කරන්න කියලා උම 12 යනකොට 12:20 කියලා වැඩක් නැහැ මේ වීඩියෝ අයිතිකාරයෝ දැනුවේ සමස්ත ශ්‍රී ලාංකික ඉසුරියට යමු ඔක්කොම ඉසුරිලා ඉන්නේ කිසි දිනකදී ඔබ හදාදරේ නැතිදෝ. Hi guys, welcome back to my YouTube channel. Hey family members, welcome back to my channel. ඔන්න අද ඩේ ව්ලොග් එකක් අරගෙන ආවේ. ඔයාලා බලනවා ඉතින් මම කොහෙද යන්නේ කියලා. මම යනවා අයියලාගේ ගෙදර. අද කල්හාර අයියයි, රවිදු අයියයි, මායි අපි තුන්දෙනාම අද එහෙ යනවා. මම දැන් අයියලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ගෙදරට ඇවිල්ලා නැහැ තාම ගෙදරට යනකම ඉන්නේ. බලමු. ටිකට vlog එක බලන්න අද බලමු මොකද වෙන්නේ කියලා. just day vlog එකක් යන්නේ. අද දවසේ ගොඩක් වැඩ කරන්න හිතාගෙන නැහැ. බලමු කොහොමද මොකද වෙන්නේ කියලා. අද කාලෙකින් අර දෙන්නවත් හම්බ වෙනවා. අයියලා ගෙදරට ආවා. ඔව් ගේට්ටු ඇරලා. අනේ වහලා. ඔව් ගේට්ටු වහලා. අරින්නකෝ ඇවිල්ලා. අල්ලේන මහත්තයා ඒක බිවි. හේනෝද? අරින්නක එකෙකුට උදේ පාන්දරෙන්නේ ගෝවා පොඩි වැඩක් කරන්න කියලා උම 12 යනකොට 12:20ට ගමන පටන් ගන්නවා පොඩි වැඩකට යන්න 12:20ට තියෙන්නේ 12ට ආවේ යයි එන්න එන්න මම හිතුවා ඔයාලා ගෙදර සිග්නල් දාලා තියෙන්නේ. දාගෙන දාලා. ඉස්නැන්ටින් අනේ හලෝ රවිදු අපි මේ උදේ ඉඳන් ඇවිල්ලා වීඩියෝ කරන්න බලන් ඉන්නවා. මිනිස්සු දැන් ඉන්නේ. මුන් කෑගල්ලි ඉඳන් ගෙන්නවා මේ පහට නැගිටලා ආවේ. කෑගල්ලි ඉඳන් ගෙදරට ගෙන්නවා මේ මෙයාට බෑ අපේ දෙට්ට එන්න මෙහා පැත්තේ ඉඳලා. මගේ vlog එකේ මට බයින්න මගේ vlog ඒ හේතු කියන්නේ මගේ vlog එකේ කැම් එක අරගෙන මට බයිනවා. මුව නාත්තන් ඉඳන් ගෙන්නවා වීඩියෝ එකක් කරන්න කියලා නේද? අයියෝ කියලා වැඩක් නැහැ මේ වීඩියෝ අයිතිකාරයෝ දැනුවේ යා කොණ්ඩේ කපලා අද ඇවිල්ලා මේ ජනවාරි 17 අද මේ හොඳ දවසක් වෙන්න තිබ්බ දවසක්. ඇයි දැන් හොඳ දවසක් නෙවෙයිද? නෑ අද මේ නෑ හොඳ දවසක් මං කියන්නේ වෙන පැත්තකින් හොඳ දවසක්. අද වෙන පැත්තකින් හොඳ දවසක් ගැන ඉතලා දැන් මේ පොඩ්ඩක් අපි සැලෙන්නේ නෑ අපි කට්ටිය සෙට් වුණා නැද්ද? සෙට් වුණා. මේ බිනුසි නෑ පොඩ්ඩක් බග පණ්ඩිතයා නෑ අද මේ පණ්ඩිතයා එනවා කියලා පොළු තිබ්බා. අපි හතර දෙනා ඉන්නේ. මේ මියුසිකේ 100 වෙරිලා. සීල් ගන්නද කතරගම ඊයොම් මේ. අපි යනවා ෆාදර් මූවි එක බලන්න. තාත්තව බලන්න. ගෙදරත් බලලා අපි මේ බලමු මේ අපි ගොඩ පොඩ අලුතෙන් දැම්මේ විජය තියට එක මේ VIP ටිකට් දැම්මේ බලමු. ඔයාලට ග්‍රැජුවේෂන් අපේ ග්‍රැජුවේෂන් තිබ්බනේ දෙසැම්බර් කවද 9. ඒකේ vlog එකක් කරන්න හිතාගෙන උදේ ලස්සනට vlog එක පටන් ගත්තා. අපේ ගෙදර ඉඳලා කැම්පස් එකට යනකම් වීඩියෝස් ටික තියෙනවා. ඊට පස්සේ මෙයාලව හම්බෙන ටිකක් තියෙනවා. මෙතන ගියාට මුකුත් නැහැ. ෆොටෝ ගන්න මෙයා පටන් ගත්තට පස්සේ කොහෙද අපි ගිහිල්ලා පොල්ල ගත්තා පස්සේ ෆොටෝ ගන්න ෆොටෝ ෂූට් එකනේ අපි ෆොටෝ ගන්න හෙට දුවනවා මෙහෙට දුවනවා කොහොම හරි අන්තිමට ලුක් මතකත් නැහැ මොකුත් මතක නැහැ ෆොටෝ ගන්න
පියාව ෆිල්ම් හෝල් එකට තාම ඇතුළට ගන්න ඇතුළු ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ මාරියා හොයාගෙන ගිහින් අපි දෙන්න බැලුවා සන්ග්ලාස් දෙකක් ගත්තා හොඳයිනේ ඔයාලට මොනවද බලන්න ඕනි කියලා අපිට කැමති එකක් දාලා තියෙනවා අපි ආවේ මාරියා බලන්න අපිට මාරියා ඕනේ කියලා අපි ගියා ෆිල්ම් එකක් බලන්න මාරියා නැත්තම් යනවා කිව්වා. ගිය මාසේ හරිද මේකට නෙමෙයි මේකට නෙවෙයි මීගමුයි මීගමේ තැනකට එච්චර හිටියේ ඈ දෙන්නේ එයාලා හනවා අපි දෙන්න විතර හිටියේ අපි දෙන්න විතර හෝල් එකටම හිටියේ එයාලා හනවා මේ නෑ ඔයාලට මොකද්ද බලන්න ඕනේ පියාව ඇතුළට ඔය අයියා කියන්නේ නිල් පාට් බටන්ස් වලින් පුළුවන් සීට් එක අපිට කම්ෆර්ටබල් විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් VIP ටිකට්ස් වලට විජය සිනමා එකෙන් හම්බෙන්නේ ඔන්න ඔය සීට්ස් තමයි. ඊට ටික වෙලාවකට පස්සේ ඔන්න අපි ආසාවෙන් බලාගෙන හිටපු ෆාදර් ෆිල්ම් එක පටන් ගත්තා. ෆිල්ම් එකේ මොනවද උනේ කියලා මම ඔයාලව ස්පොයිල් කරන්නේ නැහැ. ඒක ස්පෙෂල් තැන්වල වීඩියෝස් ටිකක් ගත්තා. අපි යන් ඒක බලන්න. ඉවරයි යාළුවේ මොකක්ද ඔයාලගේ කියන්න තියෙන්නේ දැන් චිත්‍රපටය සම්බන්ධ ඉන්ටර්වල් එකට ඉර ගන්න සුපිරියට ආවා ඉන්ටර්වල් එක පොස්ට් එක පස්සේ හො පල්ලට ගියා බැලුවා ඒක පට්ට එදා ඉන්ටර්වල් එක ඉර ගන්න කතාව මෙහෙම හයිප් කරලා ගියා ඉන්ටර්වල් එකෙන් පස්සේ පොඩ හයිප් එක එන්ඩ් එක තමයි පොඩ්ඩක් බොක කරගෙන නින් එකේ මේ තව පොඩ්ඩක් ගැම්මට දෙන්න තිබ්බා දැන් ඒකේ වවුල් කැලේ දැන් සීන් එකනේ ප්‍රධාන කෑල්ල අර මේ මොකද්ද අන්තිමටම ඒක නිකම්ම උග්ගාලා ඇරියා පොඩි එහෙම සීන් නැත්ති කාටද මේ ඉසුරි මම එඩිට් කරන්න වලොග් එක නෑ බනිස් කන්න එපා මේ බත් හදලා හරි හරි මත් කම මේ මම උදේ කකාපු එක ඒක ඉතින් තියන්න මේ ඉසුරි යකෝ මම උදේ පාන්දර නැගිලා හරි අමාරුවෙන් ඉව්වා පොඩ්ඩක් උඹව ඕනේ කියේ උඹව ඕනේ කියේ බලන්න ළමයි මං කීයේ ඉඳන්ද කියන්න හදන්නේ ඒක. මේ මේක කන්න ඔය දෙන්න මම ඒක දානවා උතට ඔහොම කඩන්නේ නෑ දැන් ඔකේ එකක් ගලවලා දෙන්න බෑ එතකොට ක්‍රීම් ටික වැඩි යනවා නෑ ඉතින් වැඩි එක හොයාගන්න මොන ක්‍රීමෙක්ද මේ ඒක වේලිලා වගේ ඉසුරි ඉතින් මේක ඇත්තට කර වෙලා තියලා තියෙනවා ඔයාව ඕනේ සමස්ත ශ්‍රී ලාංකික ඉසුටුලට යමු ඔක්කොම ඉසුරුලා ඉන්නේ දැන් අරක බල ඉන්න ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා බලද්දි කල්හරලා තාත්තා කල්ලාරේ නැතුව පුතාට කෝල් දෙයක් විතර ගහලා ආන්සර් කරේ නැත්තම් එහෙම ගන්න ආය තියන්නේ කෝල් 10ක් විතර හායි පායි අපුඩි නපහ පොලිසියට කතා කරා ඔව් එහෙම තමයි නේද? ඉතින් ගෙදරින් ගියාට පස්සේ ළමයා කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න එපා. හැම තාත්තෙක්ම එහෙමයි. ඔයාලට පේනවද කැරපොතු භාගයක් විතර මෙතන තියෙනවා කැරපොතු භාගයක් ඉන්න බලන්න වගකීම් යුක්තව පෙන්නන්න මේ ඉන්නේ ඔයා මොකද උඹලා ටේප් කරගන්න ඉම්බන් අවුලන්නේ කැරපොත්තව කෑවේ දෙකට කෑවේ ඈ ඔයා මොකද කැරපොත්තව දෙකට කෑවේ ඈනේ ඔයා මොකද කැරපොත්තව දෙකට කෑවේ කනවතෝ තෝ කනවා මරාගෙන කන දැනගෙන ඌස් තඩියෝ කණ්ඩ යන්නේ එන්න කණ්ඩ අයි අපි කෑවා දැන් නිදි අපි කාලවීල චුට්ටක් වෙලා හිටිය කන්න ගියාට පස්සේ මම හිතන්නේ දැන්ද කොහෙද එන්නේ මම වීඩියෝස් අරගෙන නැහැ කොහොම හරි කාලා අපි ටික වෙලාවක් හිටියා ඉඳලා දැන් අපි ලෑස්ති වෙන්නේ චුට්ටක් එළියට යන්න එළියට කියන්නේ ඩිනර් ගන්නත් එක්කම එළියට යන්න අද අපි යනවා කටුනායක ගමුව පාරේ තියෙන රෙඩ් එකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා අද මෙයාලත් ලෑස්ති වෙලා ඉන්නවා මාත් දැන් තමයි වොෂ් දාගෙන ලෑස්ති වුණේ
අපි යන් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඌබ එකක් දැම්ම කායකේ නෙවෙයි යන්නේ. ඌබ එකක් දැම්ම අපි ඒක එනකන් ඉන්නවා දැන්. බලමු මොකද වෙන්නේ කියලා දිගටම vlog එක බලන්න. මේක මෙතන තියලා මේක යන්නේ. ඔව් අලුත් 20ක් දුක මේ අපේ විකුණන්න වෙනවා මම මේ අසස් මොකද්ද ටේල අපි යනවා. බයි. අපි ආවා. Red egg the caramel fresh ද? කැරන් ප්‍රශ්නේ නැද්ද මේ කීස් බෝල්නේ කීස් බෝල් උනා මම බයිලා චීස් බෝම්බ නේ මොනවා කියනද මත? all set ready to go මගේ. පටන් අපි red egg එකේ ඉන්නේ. ලාවද? බෑඩ් එක දිහා බලලා අයියා කියන යවෝනේ පොපියට කොල්ල ටිකල්ලු. අපිට කියලා දෙන හෙල්දි කන්න කියලා. ඉතින් අපි හෙල්දි කන්නේ. කිසි දිනකදී ඔබ හට ආදරේ නැතිද ඔබ හට වැටුනේ. ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවිලා ගියේ. එහෙනම් අලුත් vlog එකක් අරගෙන ඉක්මනට එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.